උඹ වගේ ගොබ්බියොන්ට තේරෙන්න තියෙන තමයි ඒක ඒ වගේ දිගැරලා තියෙන්නේ. ඉන්දික තොටවත්ත, තොණ්ඩික ඉන්දි කට්ට, අලියෙක් කැප්පෙන්න අමාරු ඉන්දි කට්ටක් තියාගන්න. දෙවියන්ගේ තත්ත්වයට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපස් කරලා ලෝකේ සම්භාවනාවට පත් කරා. ප්‍රොබට් ජෙරම් කියන තක්කඩියාගේ මනෝවිකාරයක්. ඕක කතා. ප්‍රොබට් ජෙරම් තුමා ප්‍රොබට් ජෙරම් මහත්මයා කියලා කියන්න බෑ. මොකද මෙයා වචනේ පරිසමාන්ත අර්ථයෙන්ම තක්කඩියේ. ඒක තමයි ලෝකෙ තියෙන පොත් අතරින් වැඩ කරගෙන යන කසික බලන පොත. අයිබෝන් අද ගෝඩ්ස් මයින්ඩ් එකෙන් ගේන්නේ විශේෂ වීඩියෝ එකක්. ඇත්තටම මම අදහන ආගමට, ඔබ අදහන ආගමට විරුද්ධව තව කෙනෙක් කතා කරනවා නම් වැරදි විදියට ඔබේ හදවතට ඒක මට වගේම ඔබටත් දැනෙනවා එය නියත. ප්‍රථමයෙන් මම දහම් පාසල් ගියපු දරුවෙක් ඒ කාලේ. ඒ වගේම ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසලේ අවුරුදු 12ක් මම සාර්ථකව ඉගෙනුම ලැබපු ශිෂ්‍යයෙක්. එතනින් පස්සේ තමයි මම ක්‍රිස්තියානි ආගමට හැරෙන්නේ අවුරුදු 30ක් පෙන්නට පස්සේ. ඒ අතර කාල සීමාවෙත් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 30ක් වෙනකන්, ඒ කියන්නේ 18 ඉඳන් 30 වෙනකන් මම හින්දු ආගම් අදහලා තියෙනවා. මම කතරගම දේවාලේ වැඳ පුදලා තියෙනවා. මම සියලුම ආගම් වලට ගරු කරලා ඒ හැම තැනින්ම ගන්න පුළුවන් බ්ලෙසිං එක ගන්න පුළුවන් හැම තැනින්ම අරගත්ත පුද්ගලයෙක්. නමුත් අවසානයේ මගේ හදවතට දැනුණ තැන නතර වෙච්ච කෙනෙක්. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුල ප්‍රොෆෙට් ජෙරෝම් ෆර්නැන්ඩෝ මගේ ආත්මික පියාණන්ගේ ආනුභාවයේ අනුග්‍රහය තුල මම නැවතිච්ච කෙනෙක්. ඉතින් ඒ අනුග්‍රහයෙන් අද සාර්ථක කිතුණුවෙක් විදිහට ව්‍යාපාර කටයුතු කරගෙන මේ ඔබට ගොස්පල් එක, කියන්නේ සුභාරංචිය දේශනා කරමින් ඔබවත් ගලවගෙන ඔබේ වටින් ආයවත් ගලව ගන්න වෙරදරන ආඩම්බරකාර ශ්‍රී ලාංකික පුද්ගලයෙක්. මේ වීඩියෝ එක ඔයාට. මේ දෙවියා කොයිතරම් මේ සාටන් දෙවි කෙනෙක්ද කියනවා නම් මේ දෙවියාගේ නම කියන්නවත් ක්‍රිස්තියානිකාරයෝ ලැජ්ජ වෙනවා. දෙවියගේ නම තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේගේ මහිමයෙන් තමයි අද මේ මම ලස්සන ෂර්ට් එකක් ඇඳලා බය නැතුව මේ ක්‍රොස් එක, මේ කුරුසය පේන්න එළියට දාලා මේ කතා කරන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආවිෂාරදයෝ තමයි කියන්නේ බයිබලේ වැඩක් නැහැ. ඉන්දික තොටවත්තට වැඩ කර නැති පොත වුණාට ඒ පොත තමයි ලෝකේ වැඩිපුරම මුද්‍රණය වෙන පොත. ලෝකේ පොතක් වැඩිපුරම මුද්‍රණය වෙන්නේ ඒ පොත මිනිස්සු කියවන නිසා. ඒ පොත පාවිච්චි කරන නිසා. නැත්තම් පොත් ගොඩ ගහගෙන ඉන්දික තොටවත්තගේ ගෙදර ගිහිල්ලා දාන්න බෑනේ, තියාගෙන ඉන්න බෑනේ. ඒ පොත අද වෙනකට සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ. අද තාක්ෂණයේ දියුණුයි, ලෝකේ දියුණු ලෝකයක් නේ. ඔබ සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න හොයලා බලන්න. වැඩිපුරම ලෝකේ මුද්‍රණය වෙන පොත බයිබල් එක. මේක බුදුරජාණන් වහන්සේ කියන ආලෝකයේ මේ බයිබලයේ කියන මේ